ආදරණීය ඔයාලව අදත් මගේ YouTube channel එකට මම හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ අලුත් අවුරුද්දට මම අරගෙන එන පළවෙනි වීඩියෝ එක. ඇත්තටම මේ තියෙන්නේ ජනවාරි 1 වෙනිදා දවස මම කොහොමද ගත කරේ කියන එක. මේ වෙනකම්ම මට ඒක ඔයාලට අප්ලෝඩ් කරන්න බැරි වුණා මොකද තිබිච්ච කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් අදත් ඔයාලා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳෙන්නේ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් බලමු කොහොමද මම ජනවාරි 1 වෙනිදා මේ අවුරුද්ද පටන් ගත්තේ කියලා. අද ඉතින් මම පොඩ්ඩක් වේලාසන හැරුණා මොකද මගේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත ජර්නල් බුක් එක මේ වෙද්දී හදන ගමන් තමයි තිබ්බේ. ඉතින් මම හිතුවා මේ සතිය ප්ලෑන් කරගන්න ඕනේ කියලා අද උදේම නැගිටලා. මේකම ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ඔයාලට මේ අවුරුද්ද දැනටමත් මාසයක් ගත වෙලා ඉවර වුණාට තාමත් පරක්කු නැහැ ඔයාගේ ඊයා එක ප්ලෑන් කරගන්න. ඔයා ජර්නලින් කලින් කරලා නැත්නම් ඔයාට පුළුවන් ඒ ගැන හොයලා ජර්නලින් කරන්න පටන් ගන්න. ඒ විතර නෙමෙයි ඒක හරියට ප්ලෑන් කරගත්තොත් ඔයාට මේ අවුරුද්ද සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා තාපහු මම මතක් කරනවා. මම මෙහෙම කියන්න හේතුව තමයි සමහර අය හිතන්න පුළුවන් අයියෝ දැන්ටමත් මාසයක් ඉවරයි ඒ හින්දා මම දැන් ඉඳන් ජර්නල් කරන්න පටන් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඊය එක ප්ලෑන් කරන්න පටන් අරන් වැඩක් වෙන්නේ නැහැ මාසයක් ගිහිල්ලා ඉවරයි කියලා. එහෙම නැහැ. ඔයාට පුළුවන් මේ මාසෙ ඉඳන් උනත් ඔයාගේ එක හරියට ප්ලෑන් කරලා හරියට ඔයාගේ සාර්ථකත්වයට යන්න. ඊය එක ප්ලෑන් කරගන්නවට අමතරව මේ විදිහට ඔයාගේ වීක් එකත් ප්ලෑන් කරගත්තොත් ඔයාට අදාළ වීක් එකේ කරන්න තියෙන වැඩ ටික කිසිම අත්පසුවීමකින් තොරව කරගන්න පුළුවන්. ඉතින් බබාලා හැරෙන්න කලින්ම මම නැගිටලා ඉවර වෙලා මේ විදිහට මගේ වීක් එකත් ප්ලෑන් කරගෙන කිරි ආහාර ටිකත් හදාගත්තා. උදේ අත පළවෙනිදා නිසා කිරි ආහාර පූජාවක් කරන්න. කොහොමත් ඉතින් පළවෙනිදා කියලා කියන්නේ ඕනෙම ගෙදරක කිරිපත් හදන දවසක්නේ. ඉතින් මේ විදිහට මම හස්බන්ඩ්ුයි බබාලා දෙන්නයි එක එකතු වෙලා මේ කිරිපත් ටික පූජා කරලා ඉවර වෙලා බුදුන් වැඳලා මල් පහන් පූජා කරා. ඊට පස්සේ තමයි අද දවසේ ඉතුරු වැඩ ටික මම පටන් ගන්න හදන්නේ. අපි පුතුන් වදින අතරතුර හස්බන්ඩ්ගේ අම්මා අපේ අම්මට යවන්න කියලා හිතාගෙන කිරිපත් වගේකුත් බෙදුවා. මොකද ඉතින් මම හිතුවා අද කිරිපත් හදපු එකේ අපේ අම්මලට ටිකක් දෙන්න ඕනේ කියලා. බුදුන් වැඳලා ඉවර වෙලා ඉක්මනටම අම්මගේ කිරිපත් පාර්සලෙත් අරගෙන අපි මේ යන්න පිටත් උනේ අපේ අම්මට කිරිපත් එක දීලා එන්න. ඒ වැඩ ටිකත් කරගෙන ඉවර වෙලා බබාලා දෙන්නම ආපහු ගෙදරින් දාලා ඔන්න ඉතින් මං ගියා මගේ අවුරුද්දේ පළවෙනි gift එක ගන්න. මේක මට අරන් දුන්නේ මගේ හස්බන්ඩ් මේ අවුරුද්දට පළවෙනි gift එක විදිහට තමයි යා මට මේක අරගෙන දුන්නේ. කලිනුත් මම මේ විදිහට මයික් එකක් ගන්න ඕනේ කියලා හිත හිටියට අරගත්තේ නැහැ. ඉතින් අද ඔන්න හස්බන්ඩ් එක්කගෙන ගිහිල්ලා මට මේක අරගෙන දුන්නා මගේ new year gift එක විදිහට. ඔන්න ඉතින් ඒකත් අරගෙන අපි ගියා පළතුරු ගන්න. ඒ යන අතරතුරේ අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණා. දැන් ඉතින් පළවෙනිදටත් මේ විදිහට දන්සල් තියෙනව නේද කියලා අපි දෙන්න මේ කතා වෙවි තමයි යන්නේ. පළතුරු ටිකත් අරගෙන එළවලු ටිකකුත් ගන්න හිතාගෙනම අපි ආවා. මොකද අද තවල්ට ස්පෙෂල් මොනවා හරි හදන්නත් ප්ලෑන් එකක් තියෙනවා. මොකද මම හිතාගෙන ඉන්නවා අම්මලටත් කෑමට කතා කරන්න. ඉතින් අපි ගෙදරට ඕනේ කරන එළවලු ටිකත් අරගෙන ඉක්මනටම ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඉතින් පුතාලා දෙන්නව ගෙදර තියලා තමයි අපි මේ ගමන ආවේ. සමහර වෙලාවට නම් ග්‍රොසරි shopping යද්දී බබාලා දෙන්නව එක්කගෙන යන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට අද ඉක්මනටම වැඩ ටික කරගන්න ඕන නිසා තමයි ඒ දෙන්නව හස්බන්ඩ්ගේ අම්මත් එක්ක ගෙදර තියලා අපි ආවේ.
ඉක්මනට බඩු ටිකක් තෝරගෙන ඉවර වෙලා මම දැන් ගිහිල්ලා දවල්ට උයන්නත් ඕනේ. අද ඉතින් පළවෙනි දුනාට හස්බන්ඩ්ටත් වෙන පටන් ගන්න හෙට ඉඳලා. ඒ හින්දා අද හැමෝම ෆ්‍රී එකේ ඉන්න දවසක්. හවසට පන්සලකට යන්නත් ඕනේ මොකද ඉතින් අවුරුද්දේ පළවෙනිදානේ. හැබැයි ඉතින් අපි 31 වෙනිදා කැලණියටත් ගියා. ඒ හින්දා මම හිතාගෙන ඉන්නව කොහොම හරි පළවෙනිදාටත් පන්සලකට යන්න. ඉතින් ගෙදර ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ කරන්න තියෙන වැඩ ටිකත් එක්ක මට හවස පන්සල් යන්න වෙලාවක් හම්බෙයිද කියලා. ඉතින් මම හිතාගෙන ආවේ නම් බත් වේලා බොන්චි වේලා ඒ වගේ දේවල් ටිකක් හදනවා කියලා. ඒ වුණාට ආවට පස්සේ හස්බන්ඩ් ඇහුවා ඔයාට පුළුවන් ද බිරියානි එකක් හදන්න කියලා. අද ඉතින් හැමෝම ගෙදර ඉන්න නිසායි අපේ අම්මලටත් මං කැමති එන්න කිව්ව නිසායි මම හිතුවා මෙනු එක පොඩ්ඩක් වෙනස් කරලා ඉවර වෙලා බිරියානි එකක් හදාගන්න ඕන කියලා. මේකට මම බිරියානි පවුඩර් කිසිම දෙයක් ඇඩ් කරේ නැහැ. සේරම ගෙදර හදාගත කුළු බඩු වලින්ම තමයි මම හදාගත්තේ. මේක හදන විදිහ ඔයාලට වීඩියෝ එක දැක්කම තේරෙයි කියලා හිතෙනවා. ඒ ගැන වැඩිපුර කියන්න අදහසක් නැහැ. මොකද එතකොට වීඩියෝ එක තව ටිකක් දික් වෙන නිසා. හැබැයි ඉතින් මේ රසමලස බිරියානි එකේ රෙසිපි එක කාට හරි ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේකේ රෙසිපි එක වෙනම අරගෙන එන්නම්. මම බිරියානි එක මේකෙම හදනවා කියලා හිතාගෙන තමයි මේ පේස්ට් එක මේකෙම හදාගත්තේ. ඒ වුණාට මට හාල් තියද්දි හිතුණා මේකේ තියලා මට මේක හරියට අර හාල් තැම්බෙන විදිහ හිතාගන්න බැරි වෙයි කියලා හිතුණු නිසා ආපහු මම මේක පේස්ට් එක මේකේ හදාගෙන වෙනම රයිස් කුකර් එකකට දාලා තමයි බත් එක උයාගත්තේ. බිරියානි එකටම චිකන් එකතු කරගත්තට මට හිතුණා අපහු චිකන් පොඩියට කරි එකක් හදාගන්න ඕනේ කියලා බිරියානි එක කන්න. ඇත්තටම මේ බිරියානි එක කන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මාරම රසක් තිබ්බේ. ඒ වුණාට ඉතින් අර අම්මලටත් එන්න කිව්වා. මේ සිත් ලස්සන කරගන්නත් ඕන නිසා තමයි මම මේ විදිහට වෙනම කළුවට චිකන් ටිකක් හදාගත්තේ. ඉතින් මේ කළු චිකන් එකේ රෙසිපි එකක් ඕනේ නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට පොඩි කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඕන විදිහට ඊළඟ දවසේ මේ කෑම එකේම රෙසිපි එක වෙනම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. චිකන් එක හදලා ඉවර වෙද්දි මට හිතුණා පොඩියට සලඩ් එකක් හදාගන්න ඕනේ කියලා කෑම එකට මැච් වෙන්න. බිරියානි එකට ඉතින් යන්නේ නම් අන්නාසි තමයි. හැබැයි මට අන්නාසි කන්න හොඳ නැති නිසා තමයි මම හිතුවේ මටත් කන්න පුළුවන් විදිහටම සලඩ් එකක් හදාගන්න ඕනේ කියලා.
අන්තිමටම පපඩම් ටිකකුත් බෙදලා අරගත්තා. ඔන්න තියෙනවා මගේ අවුරුදු කෑම මේසෙන්. බලන්නකො ලස්සනයිද කියලා. ඉතින් මේ විදිහට කෑම ටිකත් හදාගෙන ඔන්න අපි හදන්නේ දැන් අපේ දවල් කෑම එක අරගන්න. මොකද මම කිව්වනේ හවස තව ප්ලෑන්ස් වගේකුත් තියෙනවා කියලා. පන්සල් යන්නත් ඕන නිසා තමයි වේලාසර මත කෑම එක අරගන්න අපි හිතුවේ. ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සේ මම ආවා පුතත් එක්ක පොඩ්ඩක් පොතක් කියවන්න කියලා හිතාගෙන. මේ වෙද්දි පොඩි පපා නම් නිදාගෙන තමයි හිටියේ. එයා කොහොමත් දවල්ට නිදිනවා. එයාගේ නැප් ටයිම් එක සාමාන්‍ය විදිහටම තාමත් අරගන්නවා. ඉතින් එයා නිදි අතරේ තමයි මට මේ විදිහට ලොකු පපා එක්ක වැඩක් කරන්න වෙලාව හම්බෙන්නේ. මල්ලි පපත් ඇහැරලා ඉද්දී එයාවත් මේ වගේ දේවල් වලට එකතු කරගත්තාම ලොකු පපාගේ පොඩ්ඩක් ඇටෙන්ෂන් එක වෙන පැතිවලට යනවා. මොකද ඉතින් මල්ලි ටිකක් දඟයිනේ තාමත්. ඒ හින්දා හරි අමාරුයි දෙන්නවම එකට තියාගෙන වැඩක් කරන්න. ඒ වුණාට සමහරක් වෙලාවල් තියෙනවා මම දෙන්නවම එකට තියාගෙන මේ විදිහට පොත් කියවන යාලට ඇක්ටිවිටීස් කරන. නිතරම දෙන්නව වෙන් කළම මම මේ විදිහට යාලත් එක්ක වැඩ කරන්න උත්සාහ ගන්නේ නැහැ. පුළුවන් වෙලාවට දෙන්නත් එක්ක එකට එකතු වෙලා තමයි මේ වගේ දේවල් කරන්නේ. මේ අවුරුද්දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ අලුත් විස්තර ගොඩක් තියෙනවා. ඉස්සරහට කියන වීඩියෝ වලින් මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම හිතාගෙන ඉන්නවා. හවස වෙලාව තිබුණ නිසා අපි පන්සලට ගියා. හැබැයි මට එක වීඩියෝ එකක්වත් ඒකනම් අරගන්න බැරි වුණා. මෙන්න මේ විදිහට තමයි 2026 අවුරුද්දේ පළවෙනි දවස මම පටන් ගත්තේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු එනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ.